සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම රසෝය මල්ලි මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවා රසම රස අඹ චට්නි එකක් හදන රෙසිපි එකක්. මේ ඉතින් අඹ කාලෙනේ. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් මේක හදලා බලන්න. ඇත්තටම හදන්න හරිම ලේසි. ඒ වගේම තමයි මාරම රසයි. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා මේ වගේ අඹ ගෙඩි ටික. ඔයාලට කැමති ප්‍රමාණයක් අඹ ගන්න පුළුවන්. මම නම් අඹ ගෙඩි 4යි අරගත්තේ. රට අඹ වලින් තමයි මම අරගත්තේ. ගොඩක් පැහිච්ච අඹ අරගන්නකොට ඔයාලා ඒ වගේම තමයි චුට්ටක් ඉදිරිය තිබ්බට කමක් නැහැ. අඹ චට්නි එකක් නේ හදන්නේ. ඒක නිසා චුට්ටක් ඉදිරිය තිබ්බට කමක් නැහැ. මෙන්න මේ සාමාන්‍ය මේ ප්‍රමාණය වගේ පැහිච්ච අඹ ගෙඩි අරගන්න ඔයාලා. ඉතින් මම දැන් මේක කපා ගන්නයි හදන්නේ. ඔයාලට මේක කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. හැබැයි කපනකොට ඔයාලා ගොඩක් චූටියටත් නැතුව, ගොඩක් ලොකුවටත් නැතුව සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපා ගන්න. මොකද අපි චූටියට කැපුවොත් එහෙම අඹ කෑල්ල දිය වෙලා යන්න පුළුවන්. ලොකුවට කැපුවොත් එහෙම අඹ කෑල්ල ඉදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපා ගන්න. මම නම් ඉතින් මේ වගේ කොටු හැඩයට තමයි කපා ගත්තේ. ඔයාලා කැමති විදිහකට මේ ටික කපා ගන්න. මම මේ විදිහට අඹ ගෙඩි 4ම කපා ගන්නවා. ඔන්න ඉතින් මම දැන් මේ විදිහට අඹ ගෙඩි ටික කපාගෙන ඉවරයි. මේ තමයි මම කපාගත්ත අඹ කෑලි ටික. බලන්නකො මේ සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට ඔයාලා කපා ගන්නකොට මෙන්න මේ ප්‍රමාණයේ. ඉතින් මම දැන් මේක එකතු කර ගන්නවා මැටි ඇතිලියකට. ඔයාලට මේකට non stick එකක් උනත් ගන්න පුළුවන්. හැබැයි ඇලුමිනියම් ඒව ගන්න එපා. මොකද අඹ කියන්නේ ඇඹුල් දෙයක්නේ, ඇඹුල් පළතුරක්නේ. ඒක නිසා ඔයාලා මැටි ඇතිලියක්ම ගන්න. දැන් මම මේ විදිහට අඹ කැලි ටික ඔක්කොම මේ ඇතිලියට එකතු කරගන්නවා. එකතු කරගෙන ඉවරලා මම මේකට එකතු කරගන්නවා ගම්බිරිස් කුඩු වලින් තේ හැඳි 1/2ක්. ඒකටම එකතු කරගන්නවා ලුණු වලින් තේ හැඳි 1ක්. ඊට පස්සේ මම ඒකටම එකතු කරගන්නවා සීනි වලින් ග්‍රෑම් 250ක්. ඔයාලට මේකට කැමති ප්‍රමාණයක් සීනි එකතු කරගන්න පුළුවන්. ඔයාලා ගන්න අඹ ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. එකතු කරගෙන ඉවර වෙලා මම දැන් හැන්දෙන් හොඳට මේ ටික කලවම් කරගන්නවා. අපි වතුර එකතු කරගන්නේ නැහැ මේකට. මේ විදිහට කලවම් කරනකොට සීනි ටික දිය වෙලා අඹ මිශ්‍රණයේ වතුර වගේ එනවා. ඒ නිසා ඔයාලා මේකට වතුර එකතු කරගන්න එපා. මේ විදිහට විනාඩියක් දෙකක් කලවම් කරගෙන ඉවරලා ඔයාලා මේක ලිපේ තියාගන්න. බලන්නකො මේ ලිපේ තියාගත්තට පස්සේ මේ වතුර අපේ සීන් ටික දිය වෙලා වතුර ටික හොඳට උඩට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට දැන් මේක මද ගින්දරේ ඔයාලා විනාඩියක් දෙකක් තුනක් මේ විදිහට උයාගෙන මේ විනාඩි 5කට විතර පස්සේ බලන්නකො දැන් වතුර ටික රත් වෙලා එනවා හොඳට. මේ වෙලාවේදී මම ටිකක් හැඳි ගාලා ඉවර වෙලා මේ විදිහටම ලිප උඩ ඉදෙන්න දෙනවා පියනකින් වහලා. මේ විදිහට වහලා ඔන්න මේ තවත් විනාඩි 5කට විතර පස්සේ මම දැන් පියන අරලා බලන්නකො. දැන් හොඳට වතුර ටික පැහැෙනවා. අඹ කෑලි සාමාන්‍ය ප්‍රමාණයට තැම්බිලා තියෙන්නේ. ඒ වෙලාවෙදිත් මම හොඳට මේ ටික කලවම් කරගන්නවා මේ විදිහට. අඹ එක මේ විදිහට ලිපේ ඉදෙන අතරතුර මම වෙනම පීරිසියක් අරගන්නවා. අරගෙන මම එකට එකතු කරගන්නවා පිරිසිදු කරගත්ත සුදු ලුණු ගෙඩියක්. එක ගෙඩියක් ඇති අපිට මේකට සාමාන්‍ය ප්‍රමාණයෙන් ගෙඩියක්. ඒකටම පොඩි කුරුඳු කෑල්ලකුත් එකතු කරගන්නවා. ඒකටම එනසාල් ඇටයකුත් කරාබු නැට්ටකුත් එකතු කරගන්නවා. එකතු කරගෙන මම මේ ටික හොඳට දැන් බ්ලෙන්ඩ් කරගන්න. නැත්තම් මේක ගලේ අඹරලා අරගන්න. පේස්ට් එකක් වෙනකම් අඹරලා මෙන්න මේ තමයි මම මේ අඹරගත්ත පේස්ට් එක. ඔයාලා ගන්න අම් ප්‍රමාණය අනුව වැඩි කරලා එකතු කරගන්න මේ මිශ්‍රණයට. ඉතින් දැන් මම මේ මිශ්‍රණය එකතු කරගන්නවා අපේ අඹ එකට. මේ විදිහට එකතු කරගෙන ඉවර වෙලා මම හොඳට මේක කලවම් කරගන්නවා. මේ විදිහට කලවම් කරලා ඉවර වෙලා මම මේක ආයෙත් පියනකින් වහලා විනාඩි 5ක් 6ක් හොඳට තඹ ගන්නවා. මතක තියාගන්න ගින්දර සාමාන්‍ය මට්ටමේ තියෙන්න ඕනේ. ගොඩක් ගින්දර වැඩි කරගන්න එපා. ඔන්න මේ තවත් විනාඩි 5කට විතර පස්සේ බලන්නකො දැන් අපේ අඹ මිශ්‍රණය ගොඩාක් උක්කු වෙලා තියෙන්නේ. වතුර ගතිය අඩු වෙලා තියෙන්නේ සෑහෙන දුරට. ඉතින් මේ වෙලාවේදී ආයෙ පාරක් මම මේක මේ විදියට ටිකක් හැඳි ගාලා ඉවර වෙලා අඹත් අපේ තැම්බිලා තියෙන්නේ දැන් හොඳට. හැඳි ගාලා ඉවර වෙලා මම දැන් මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු වලින් තේ හැඳි 1/2ක්. ඔයාලා මිරිස් ගොඩක් පාවිච්චි කරන්නේ නැත්නම් මිරිස් කන්නේ නැති අය ඉන්නවනේ. එහෙම වුණාම ඔයාලා මේකට මිරිස් අඩුවෙන් එකතු කරගන්න.
මිරිස් ටික එකතු කරගෙන ඉවර වෙලා මම ආයෙත් මේක මේ විදියට හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන පියනකින් වහලා විනාඩි 5ක් විතර ආයෙත් උයා ගන්නවා. ඔන්න මේ තවත් විනාඩි 5කට විතර පස්සේ බලන්නකෝ අඹ මිශ්‍රණයේ වතුර හොඳටම හිඳිලා තියෙන්නේ. ඒ වගේම තමයි අඹ එකත් හොඳට ඉදිලා තියෙන්නේ. දැන් අපේ අඹ චට්නි පදමට ඇවිල්ලා තියෙන්නේ අපේ මිශ්‍රණය. මේ වෙලාවේදී මම මේ විදිහට මේක කලවම් කරගෙන ඉවර වෙලා ලිප ඕෆ් කරගන්නවා. ඕෆ් කරලා මේ විදිහටම පියන ඇරලා ලිප උඩින් මේක නිවෙන්න දෙන්න. විනාඩි 40ක් විතර වගේ නිවෙන්න දෙන්න. මම නම් ගොඩක් වෙලා තියාගත්තේ නැහැ. ඔයාලට වීඩියෝ එක අරන් එන්න ඕන නිසා. ඔන්න මේ තමයි විනාඩි 40කට විතර පස්සේ අපේ අඹ චට්නි එක. ඇත්තටම මේක දැන් පරිම පදමට ඇවිල්ලා තියෙන. ඔයාලට මේකට කැමති නම් විනාගිරි උනත් එකතු කරගන්න පුළුවන්. මම විනාගිරි එකතු කරගත්තේ නැහැ. ඉතින් විනාගිරි එකතු කරගෙන ඔයාලට මේක ගොඩාක් නිවුණාට පස්සේ බෝතලයකට දාලා ඔයාලා ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න. ඔයාලට මාස 3ක් විතර උනත් කල් තියාගෙන කන්න පුළුවන්. හැබැයි ෆ්‍රිජ් එකට ඔයාලා දාන්න මේක. ඉතින් මම මේක දැන් වෙන ප්ලේට් එකකට එකතු කරගන්නවා. එකතු කරගෙන ඔයාලට ඉතින් රස බලන්නයි තියෙන්නේ මේක. ඇත්තටම බලන්නකො හදන්න හරිම ලේසියිනේ. ඔයාලට ගෙදර අඹ තියෙනවා නම් මේ කාලේ අඹ තියෙනවානේ ගොඩාක් ගෙවල් වල. අනිවාර්යෙන් මේක හදලා බලන්න. හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා මට. ඒ වගේම තමයි මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට මම ආයෙත් මේ වගේම රසම රස වීඩියෝ අරගෙන ඉක්මනටම හම්බෙන්නම්. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරලා මගේ වීඩියෝ වලට කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ලයික් එකක් දාන්න. ඉතින් ඔයාලට මම ආයෙත් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.